අන්ත වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් භාවිත්ත සුඛස්සේචම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤං. මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපයට කියන නම. මේ ලෝකේ සැපේ කියන දේ ලබා ගන්නට හේතු වෙන්නේ පින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින් කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍ය මහිමෙන් ලැබෙන සම්පත් හතරක්. පුණ්‍ය මහිමෙන් ලැබෙන සම්පත් හතරක්. හොඳට අහන්න මේ කරුණ ටික ආදී අපිට තේරෙනවා තම තමන් ගැන අපිට ලැබිච්ච සම්පත් හතර තියෙනවද? මේ සම්පත් හතර නැතිව අපිට විපත්ති තියෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ගති සම්පatti. ගති සම්පatti කියලා කියන්නේ සුගති සම්පත. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ උපත. දුර්ලභව මනුස්ස පටිලාභෝ. දුර්ලභව මනුස්ස ජීවිතයක් කෙනෙකුට ලැබෙනවා නම් ඒක ගති සම්පත්තිය. එහෙම නැත්නම් දෙවියන් අතර උපතක් ලැබුණොත් ඒකත් ගති සම්පත්තිය. සුගතියේ උපත කියන දේ තමයි ගති සම්පත්තිය හැටියට හඳුන්වන්නේ. ඒතර ගති විපත්තිය කියලා කියන්නේ සුගතිය අහිමි වීම. සුගතිය අහිමි වීම කියන්නේ සතර අපායේ උපත. ඊළඟට තමයි උපදි සම්පatti. උපදි සම්පත්තිය කියලා කියන්නේ මනුස්ස ලෝකේ ඉපදෙනවා. ඉපදුනන් පස්සේ මනුස්ස ලෝකේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය කරන වටපිටාවක් මොහු තුල ගොඩනගෙනවා. උදාහරණයක් ගත්තොත් හොඳ පෞල් පසුබිමක්. දෙමව්පියන්ගේ ධනෙන් දෙමව්පියට ධනය තියෙනවා. දෙමව්පියෝ පහසුවෙන් දරුවන් පෝෂණය කරනවා. මේ උපදි සම්පatti. ඊළඟට ලස්සන රූප සම්පත්තියක් ඇතිව ඒ මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මිහිරි කටහඬක් එහෙම නැත්නම් හඬ පෞරුෂයක් ඇතිව මෙයා ඉපදිලා ඉන්නවා. අන්නේ සාධක මත එයාගේ මනුස්ස ජීවිතේ එයාට පහසුවෙන් මනුස්ස ජීවිතේ ගත කරන්න පුළුවන්. මේක තමයි උපදි සම්පatti. ඊළඟට තමයි කාල සම්පatti. කාල සම්පatti කියලා කියන්නේ යුද්ධ කෝලහල නැහැ. ඒ තමන් ඉපදිලා ඉන්න පරිසරය තුළ යුද්ධ කෝලහල නැහැ. දැන් අපි ගත්තොත් දැන් පෞගේ කාලේ යුද්ධයක් තිබ්බා රටවල් දෙකක් අතර. එතකොට මේ මිනිසුන් පුංචි ළමයි මරණයටපත් වුණා. සමහර ළමයිගේ මම දැක්කා අතපය නැතුව අඬනවා, වැළපෙනවා. එතකොට කාල විපත්ති යුද්ධ කෝලහල. එතකොට කාල විපත්ති නැත්තම් කාල සම්පatti යුද්ධ කෝලහල නැහැ. එහෙම නැත්තම් ස්වභාවික විපතුත් නැහැ. ස්වභාවික විපතුත් නැහැ. දැන් සමහර රටවල් තියෙනවා ස්වභාවික විපත්. ගිනි කඳු, නායෑම්, ගම් වතුර මේ විදිහට ස්වභාවික විපත් බහුලයි. ඒතර ස්වභාවික විපත් නැතිකම කාල සම්පatti. ඊළඟට තමයි ස්වභාවික විපත් නැතිකම ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා බෝධින් වහන්සේලා වැඩ ඉන්නවා ඒ වගේම මහා සංඝරුවන වැඩ ඉන්නවා මේ පරිසරයක ඉපදීම කාල සම්පatti. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි පිරිසුදු ධර්මයක් නොයැසෙන විමුක්තිය සැබෑ වූ විමුක්තිය නොයැසෙන පරිසරයක් තුල ඉපදුනා නම් ඒ මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන ඉන්නවා නම් ඒක කාල විපත්තිය. ඊළඟ එක තමයි ප්‍රයෝග සම්පatti. දැන් මනුස්ස ලෝකයේ ඉපදුනහම ඒ මනුස්ස ජීවිතය ගුණධර්ම වඩන්ට මෙයා තුළ නුවණ පිහිටන ගතිය. ප්‍රයෝග. කරුණාවන්ත භාවය දියුණු කරන එක, කීකරුකම දියුණු කරන එක, ඒ වගේම සිල්වත් භාවය පුරුදු කරන එක, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්මයේ පුරුදු කරන්නට කැමැත්ත ඇතිවීම, ඒ සඳහා ප්‍රයෝග උපක්‍රමශීලීව ඒවට යොමු වීම, භාවනා කරන්නට යොමු වීම කියන මේ දේවල් ප්‍රයෝග සම්පatti හැටියට හඳුන්වනවා. එතකොට අපි තුල මේ දේවල් තියෙනවා. අපි තුල බලන්න අපි තුල තම තමන් තුල තියෙනවද? පළවෙනි එක ගති සම්පatti. මනුස්ස ජීවිතේ ඉපදුන එක අපි හැමෝටම තියෙනවා. ඊළඟට උපදි සම්පatti.
උපති සම්පත්තිය කියලා කියන්නේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය කරන වටපිටාවක් අපි තුල තියෙනවා. මේ ධර්මය අහන ඔබ හැමෝටම මේ අවශ්‍ය කරන වටපිටාව පරිසරයේ තියෙන්න පුළුවන්. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම නොඑක් විදිහට තමන්ගේ කටයුතු කරගෙන ඉන්න පුළුවන්. තමා තුළ පරිසර සාධකයක් තියෙන්න පුළුවන්. ඊළඟට උපති සම්පත්තිය තමා තුළ තියෙනවා. ඊළඟට තමා දැන් මේ වර්තමානයේ ගත්තොත් ලංකාව විශේෂයෙන් යුද්ධ කෝලහල නැහැ. ඒ වගේම ලෝකයේ ස්වභාවික විපත් අඩුම රට. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය බලවත්ව නැති රට. නොඑක් මතවාද දෘෂ්ටි තිබ්බත් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින පිරිසිදු ධර්මයේ විවෘතව පවතින රටක් තමයි මේ ලංකාව කියලා කියන්නේ. සමාජය තුළ තථාගත ධර්මයේ පවතිනවා. තථාගත ධර්මයේ කියන ස්වාමින්වහන්සේලා ඉන්නවා. ඒ වගේම මහා සංඝරුවන වැඩ ඉන්නවා. එතකොට ඕනම කෙනෙකුට පිරිසිදු ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය බලවත්ව නැහැ. නිදහස තියෙනවා. ආගමික නිදහසක් තියෙනවා. ඒතකොට කාල සම්පත්තියක් මේ කාලේ තියෙනවා. හැබැයි මේක කොච්චර කාලයක් තියේද දන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අතීතේ ගත්තොත් ලංකාවේ වුණත් කාල විපත්ති තිබ්බ අවස්ථා වැඩි. යුද්ධ කෝලහල ඕන තරම් තිබ්බා. ඉතිහාසයේ පුරාවට. ලේ ගැලීම ඕන තරම් වෙලා තියෙනවා. පන්සල් විහෙර විහාර ස්වාමීන් වහන්සේලා ඝාතනය කරලා චෛත්‍ය බෝධි විනාශ කරපු කාලවකවානු අතීතයේ තිබිලා තියෙන ඕන තරම්. හැබැයි මේ කාලේ නෑ. ඉස්සරහට හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. නමුත් වර්තමානයේ තුල අපිට එවැනි විපතක් නැහැ. එහෙනම් මේ කාල සම්පත්තිය. ඊළඟට තමයි ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය බලන්න තම තමා තුල නුවණක් පවතිනවද? මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුල ගුණධර්ම වඩන්න ඕනේ. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුල සීලය පුරුදු කරන්න ඕනේ. අඩුපාඩු තියෙනවා අපි හැමෝටම. හැබැයි අඩුපාඩු හදා මේ ධර්ම මාර්ගේ යන්න මෙයා ප්‍රයෝගය නුවණ පාවිච්චි කරනවාද? එහෙම සිතුවිලි එනවාද? මම මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ. කුසල් දහම් වඩන්න ඕනේ. ඉපදෙමින් මැරෙමින් එන මේ සංසාරේ නිමක් නැහැ. මේ දුක් සහිත සසරක් කියන මේ වෙනි සිතුවිලි ඇති වෙලා එහෙම නැත්නම් අපි ගත්තොත් තව කෙනෙක් කෙරෙහි කරුණාවන්ත භාවය. අන් අයට උදව් කරන සිතුවිලි. මේ විදිහට තමා තුළ ගුණධර්ම වඩන සිතුවිලි තමා තුළ පහළ වෙනවද? ඒ සඳහා තමා උත්සාහ කරනවද? ප්‍රයෝග සම්පatti. එහෙම නැත්නම් ඒක විපත්ති. දැන් අපි ගති සම්පත්තිය හැමෝටම මනුස්ස ජීවිතය ලැබුණා. හැබැයි උපදි විපත්ති තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. ලස්සන රූප සම්පත්තියක් නැහැ. ලස්සන කටහඬක් නැහැ. හොඳ පෞල් පරිසරයක් නැහැ. දැන් සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට පුංචි කාලේ ඉඳන් පව් කරන්න තමයි උනන්දු කරන්නේ. දරුවන්ට උගන්වන්නේ අසත්පුරුෂකම, කෘතගුණ භාවයේ නැතිකම පුරුදු කරනවා. ඒ වගේම අන් අයට වෛර කරන හැටි පුරුදු කරනවා. අන් අයගේ පලි ගන්න හැටි පුරුදු කරනවා. මේ විදිහට ඒ වගේම වැඩිහිටියන්ට මහා සංඝරුවන්ට ගරු නොකරන තැනට අන් අයගේ පුංචි ළමයිගේ සිත්වලට විස බීජ දානවා. එහෙම සමාජ රටාවකුත් තියෙනවා. එතකොට ඒක උපදි විපත්ති. එතකොට එවැනි උපදි විපත්තියක් තියෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ උනත් මේ සම්පatti හතර සම්පූර්ණ ජීවිතවල තිබ්බ අවස්ථා නැහැ. දැන් අපි ගත්ත සුනීත සෝපාකල. මහපාරේ අසූචි එකතු කර ගියපු අය. හැබැයි ප්‍රයෝග සම්පත්තිය තිබ්බා, කාල සම්පත්තිය තිබ්බා. ඊළඟට පටාචාර කියන උත්තමාවිය ඒ රහත් තෙරණින් වහන්සේ ගිහි ජීවිතයේ සියලු දේවල් අහිමි වුණා. පුංචි කාලයක් ඇතුළත දෙමව්පියෝ අහිමි වුණා, දරුවෝ අහිමි වුණා, ස්වාමි පුරුෂයා අහිමි වුණා. සියලු දේ අහිමි වෙලා ඇඳිවතත් අහිමි වුණා. හැබැයි ප්‍රයෝග සම්පත්තිය තිබ්බා, කාල සම්පත්තිය තිබ්බා. ඒ නිසා සර්ව සම්පූර්ණ අපිට මේ දේවල් නොලැබී තියෙන්න පුළුවන්. ඒ සර්ව සම්පූර්ණ ලැබිච්ච දේවල් නැහැ. එතකොට උපදි සම්පත්තිය
සම්පූර්ණ අපේ ජීවිතේට නොලැබිලා තියෙන්න පුළුවන්. හැබැයි කාල සම්පත්තිය තියෙනවා. මොනවද කාල සම්පත්තියේ ප්‍රධාන වශයෙන් ගන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහන්න අපිට අද වර්තමානයේ පුළුවන්. බුදු කෙනෙක්ගේ ගුණ අහන්න පුළුවන්. ඒ වගේම බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න පුළුවන්. ඒ වගේම මහා සංඝරුවන මේ මිහිතලේ ඉන්න පිළිවෙත් පුරන්නා වූ මහා සංඝ රත්නය දකින්න වඳින්න පුදන්න පුළුවන්. වඳින්න පුළුවන්. කාල සම්පත්තිය. ඒ වගේම ස්වභාවික විපත් නැහැ. යුද්ධ කෝලාහල නැහැ. මේ තමයි හොඳම අවස්ථාව. මේ හැමදාම තියෙන්නේ නැහැ. අනාගතයේ ගත්තොත් කහ චීවරයක්වත් දැන් අද මිනිස්සු බයිනවා චීවරධාරි කියලා. හැබැයි චීවරයක්වත් නැතිව චීවරධාරියෙක්වත් අපිට හිටියනම් දානයක් පූජා කරගන්න කියලා කියන කාලයක් එන්න පුළුවන්. හැබැයි අද එහෙම නැහැ. අද ඉන්නෝ කාල සම්පත්තිය. ඒතර ප්‍රයෝග සම්පත්තිය. දැන් තමන්ට නුවණක් තියෙන්න පුළුවන් ගුණධර්ම වඩන්න ඕනේ, සීලය පුරුදු කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියලා. හැබැයි වර්තමානයේ ගත්තොත් සමහරුන්ට බොහෝ දෙනෙකුට ගති සම්පත්තිය තියෙනවා, උපති සම්පත්තිය තියෙනවා, කාල සම්පත්තියක් තියෙන ප්‍රයෝග සම්පත්තිය නැහැ. තිරස්චීන ජීවිත කියලා කියන්නේ. දැන් තිරිසන් සත්වයෝ අපි ගමු බැල්ලියක් කුසෙන් උපදිනවා. ඊට පස්සේ බැල්ලිගේ කිරි ටික බීලා බල්ලා ලොකු වෙනවා. බල්ලා බැල්ලි ලොකු වෙනවා. ලොකු වෙලා කණ්ඩ ටිකක් හොයා ගන්නවා. ඔහොම ලොකු වෙලා තව පැටව බිහි කරනවා. පැටව බිහි කළා වයසට ගිහිල්ලා මැරෙනවා. ඒතර මනුස්ස ජීවිතෙත් ගති සම්පත්තිය ලැබුණාම දෙමව්පිය ඇසුරේ හැඩි දැඩි වෙලා කාලා බීලා විවාහ වෙලා දරුවෝ බිහි කරලා හරි හම්බ කරලා ජීවිත අවබෝධයක් නැතුව මරණයටපත් වෙන ජීවිත භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තිරස්චීන ජීවිත. වෙනසක් නැහැ. තිරිසන් සත්වයාගේ ජීවිතේ අර මනුස්ස ජීවිතේ වෙනසක් නැහැ. ඒ නිසා පින්වත්නි අපිට මහා පිනකින් ලැබිච්ච දේවල් මේ. දුර්ලභව මනුස්ස පටිලාභෝ කනකැස් බෑවා වියස දුරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. උපති සම්පත්තියත් යම් ප්‍රමාණයකට ලැබුණා. ඒ වගේම කාල සම්පත්තියක් තියෙනවා. එහෙනම් ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මේ දේවල් පිනෙන් පිළිටන්න. දැන් අපි ඇති කරගන්න කීවට මේ ලෝකේ හැමෝටම එහෙම හිතෙන්නේ නැහැ. හැමෝටම හිතෙන්නේ සීලයක් පුරුදු කරන්න ඕනේ. ඒ වගේම පින් දහම් කරන්න ඕනේ. දැන් සල්ලි තියෙන බොහෝ ධනවත් මිනිස්සු හිටියට අනේ පිනක් කරන්න ඕනේ කියලා සිතුවිලි පහළ වෙන්නේ නැහැ. දානයක් දෙන්න ඕනේ කියලා සිතුවිලි පහළ වෙන්නේ නැහැ. සංඝයාට උපස්ථාන කරන්න ඕනේ, දුප්පත් කෙනෙකුට උපකාර කරන්න ඕනේ කියලා සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හැබැයි එහෙම සිතුවිලි පහළ වෙන අයත් ඉන්නවා. ඒක තමයි එහෙම සිතුවිලි පහළ වෙන අය ප්‍රයෝග සම්පatti තියෙන අය. පෙර පිනෙන් ලැබෙන දෙයක් ඒක. ඔබ දුක් වෙන්න එපා. ඔබට එවැනි සිතුවිලි පහළ වෙනවනම් මං සිල් රකින්න ඕනේ, මං බණ අහන්න ඕනේ, මං ධර්මයේ පුරුදු කරන්න ඕනේ, මං ගුණධර්ම වඩන්න ඕනේ. මං මනුෂ්‍ය ගුණධර්ම වඩන්න ඕනේ. දැන් මනුෂ්‍ය ගුණධර්ම නැතිව උත්තරීතර මනුෂ්‍ය ගුණධර්මයක් උපදවා ගන්න බෑ කියනවා. සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම කියලා කියන්නේ මිනිස්සෙක් හැටියට තියෙනා වූ ගුණධර්ම නැතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන අධ්‍යාත්මික උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම වෙන ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්න බෑ කියනවා. ඒ නිසා යමෙක් කල්පනා කරන ඉන්නවා මම මේ ගුණධර්ම උපදව ගන්න ඕනේ. මනුෂ්‍ය ගුණධර්ම උපදව ගන්න ඕනේ. උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම උපදව ගන්න ඕනේ. ඔබ දුක් වෙන්න එපා. ඔබට ප්‍රයෝග සම්පත්තිය තියෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පිනෙන් ලැබෙන මේ කාරණා හතර. ඒතර යමෙකුට පුණ්‍ය මහිමේ අඩු නම් සුගති සම්පත් නැහැ. ඒතර පුණ්‍ය මහිමේ පොඩ්ඩක් තියෙනවා. හැබැයි සුගතිය උපදින්න පින තියෙනවා. උපති සම්පත්තිය නැහැ. ගති සම්පත්තිය තියෙනවා. උපති සම්පත්තිය නැහැ. ඒ වගේම කාල සම්පත්තිය නැහැ. කාල විපත්. දැන් ඔය මිත්‍යා දෘෂ්ටික රටවල ඉපදුනොත් කාල විපත්. ප්‍රයෝග සම්පත්තිය නැහැ. ඉතින් ඒ නිසා
අපිට පිනෙන් ලැබිච්ච මේ කාරණා හතර ගති සම්පත්තිය, මනුස්ස ලෝකයේ උපත ලැබුණා අපිට, ඊට පස්සේ උපති සම්පත්තිය, පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය කරන පරිසරයක් අපි තුළ ගොඩ නැගිලා තියෙනවා උපති සම්පත්තිය යම් ප්‍රමාණයට. ඊළඟට කාල සම්පත්තිය ස්වභාවික විපත් නැති, ඊළඟට යුද්ධ කෝලහල නැති, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න පරිසරයක් ඇති තැනක අපි මේ මොහොතේ ජීවත් වෙනවා. කාල සම්පත්තිය අපිට තියෙනවා. ඒ වගේම අපි තුල ප්‍රයෝග සම්පත්තිය තියෙනවා. ඉතින් ඒ නිසා පිනෙන් ලැබිච්ච දේ තව තව පින් දහම් රැස් කරගෙන, ඒ පිනෙන් ලැබිච්ච දේ තව තව දියුණු කරගෙන, ගුණධර්ම වඩලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඔබ සැමට වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලුම දෙනාට